සකුරා මල් ජපානයේ ජාතික පුෂ්පය ලෙස හඳුන්වනවා. සකුරා මලක් තියෙන්නේ අවුරුද්දේ හරියටම ගත්තොත් සතියයි. මේ සතියෙන් පස්සේ මේ මල වැටලා මේ මල පර වෙන්නේ නැහැ. ගොඩක්ම වෙන්නේ වැස්සත් එක්ක මේ මල වැටෙන එක. සකුරා ගහ ගැන කිව්වොත් සකුරා ගහේ මල විතරයි ප්‍රයෝජනවත් වෙන්නේ. සමහරක් වෙලාවට මේ මල පිටිදවටලා කනවා. මේ සකුරා ගහ ගත්තොත් මේ ගහේ කඳ ශක්තිමත් නැහැ. ලී වලට භාවිතා කරන්නත් බෑ. ඉක්මනට කැටෙනවා. මේකේ මලේ විතරයි ප්‍රයෝජනවත් තියෙන්නේ. ලෝකයේ සකුරා ಜಾති ප්‍රභේද කීපයක් තියෙනවා. දැන් මේ සකුරා ගහ කියන්නේ white pink කියලා. මේ ගහ සාමාන්‍ය විදිහට සමාන්තරව තමයි යන්නේ ගහ. තව ගහක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඈත පේන ගහ. මේ ගහ රෝස පාටයි. මේක pink color. මේ ගහේ අතු යන්නේ සාමාන්‍යයෙන් උඩ අතට. ජපානයේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සකුරා මල් පිපෙන කාලය වෙනස් වෙනවා. නගනෝ කියන ප්‍රාන්තයේ සකුරා මල් පිපෙන්නේ 4 වෙනි මාසේ 20ත් 4 වෙනි මාසේ 30ත් අතර. මේ ගහේ අතු සමාන්තරයි. මේ සුදු පාට මල. අර ඈත පේන රෝස පාට මල තියෙන එක ඒකේ අතු යන්නේ සාමාන්‍යයෙන් උඩ අතට. තව වෙරයිටි එකක් තියෙනවා. ඒකේ අතු යන්නේ පහළට පොළොව දෙසට. මේකේ සකුරම්බෝ කියලා මිනිස්සු කියන පොඩි ඇට జాතියක් තියෙනවා. ඒක මේ ගහේ ඇටයක් නෙවෙයි. සකුරම්බෝ කියලා කන එකක් තියෙනවා. ඒක මේ සකුරා ගහත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. දැන් මේ මලට හරියටම දවස් 4යි. තව දවස් 3යි මේ මල තියෙන්නේ. සාමාන්‍යයෙන් සකුරා මලක් පිපෙන්න සෙල්සියස් අංශක 18ත් 25ත් අතර ටෙම්පරේචර් එකක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ මල පිපෙන්නේ නැහැ. තව සතියකින් මේ මල වැස්සත් එක්ක මේ මල් ඔක්කොම බිමට වැටෙනවා. ඊට පස්සේ තමයි මේකෙන් පොඩි ගෙඩියක් හට ගන්නවා. ඒ ගෙඩිය කන්නේ නැහැ. කෑමට සුදුසු නැති දෙයක්. ඊට පස්සේ තමයි දළු දාලා කොළ හැෙන්නේ.